ඉතින් ඔයා selfie stand එකක් හෝ tripod එකක් ගන්න හිතන් ඉන්න කෙනෙක්ද? ඉතින් මෙන්න මේ වීඩියෝ එකෙන් අද ගෙනල්ලා තියෙනවා අන්නේ දෙකටම ගැලපෙන මෙන්න මේ S03 Bluetooth wireless selfie stick එක. ඉතින් මේක selfie stick එකක් කිව්වොත් මේක tripod එකක් විදිහට භාවිත කරන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන විශේෂම කාරණාව තමයි මෙන්න මේකට එනවා Bluetooth wireless remote එක. ඉතින් අපිට අන්නේ හරහා පුළුවන් අපේ smartphone එකට Bluetooth හරහා connect කරලා මෙන්න මේකෙන් capture කරන්න. ඉතින් මම මේක තෝරගන්න ප්‍රධානම හේතුව තමයි අන්න ඒ feature එක හන්දා. ඉතින් මම වීඩියෝස් කරන්න තනියමනේ අන්න ඒ හන්ද මට ඉස්සරහට වීඩියෝස් රෙකෝඩ් කරන්න පහසු වෙයි. සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා පහන් ටෙක්නික් YouTube channel එකට. ඔයාලා මේක තුල ඉන්නේ පහන් ටෙක්නික් YouTube channel එකෙන් ගැන තවත් brand new video එකක් එක්ක. ඉතින් ඔයාලා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ඊට පස්සේ වෙන bell icon එක all දාගත් අපි දාපු video එක notification එකක් කරා ඔයාලට ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ මෙන්න මේක මිල උනේ රුපියල් 999ක් වගේ. ඉතින් delivery charges එක්ක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. මම හිතනවා මෙන්න මේක මිල ගණන් වලට ගැලපෙයි කියලා. ඉතින් අපිට මේක selfie stick එකක් විදියට සහ tripod එකක් විදියට භාවිත කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලට මේ දරාස් එකේ මිලදී ගැනීමට හැකියාවක් තියෙනවා. හරි. අපි නම් මෙන්න මේක unbox කරලා බලමු මේකේ තියෙන features මොනවද සහ මේක අපිට හොඳයි සහ මේකේ තියෙන නරක පැත්ත සහ මේකේ හොඳ පැත්ත මොනවද කියලා. ඉතින් අපිට අපේ tripod එකේ box එක බලා ගන්න පුළුවන් වෙන මෙහෙම. ඉතින් tripod එකක් කියන්නේ මේක selfie stand එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපිට box එකේ උඩින්ම බලා ගන්න පුළුවන් වෙනවා S03 selfie stick tripod කියලා සඳහන් කර දෙනවා. අපිට උඩ බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මැද බලා ගන්න පුළුවන් ඒ ටික ලොකුවට මෙන්න මේකේ feature එක සඳහන් කරලා තියෙනවා මෙන්න මේ selfie stand එකේ. ඒ වගේම පල්ලෙහා බැලුවොත් එම wireless කියලා remote එකක් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම 360 මේක rotate කරන්න පුළුවන් කියලා තියෙනවා. ඒ වගේම මේකේ දිග සඳහන් කරලා තියෙනවා. ඒ වගේ දේවල් ටික පල්ලෙහා සඳහන් කරලා තියෙනවා. ඉතින් box එකේ පැත්තේ උඩ බැලුවොත් එම අපිට tripod එකේ pitch එක සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයා ගාව GoPro cam එකක් තියෙනවා නම් GoPro cam එකේ tripod එක විදිහට මෙන්න මේක භාවිත කරන්න පුළුවන් කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් box එකේ පිටිපස්ස බැලුවොත් එම box එකේ පිටිපස්සෙත් අපිට උඩින්ම නම සඳහන් කරලා දෙනවා බලා ගන්න පුළුවන් වෙනවා සහ පල්ලෙහා tripod එකේ pitch එක සඳහන් කරලා තියෙනවා. ඉතින් box එකේ පැත්ත ගත්තොත් ඉතින් මේ වගේ විස්තර ටිකක් මේකේ සඳහන් කරලා තියෙනවා. හරි. අපි එහෙනම් box එක unbox කරලා බලමු අපේ tripod එක මොන වගේද කියලා. ඉතින් box එකෙන් එළියට ගත්ත නම් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් tripod එකේ ටික අවයක තමයි දාලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි ගෙනාවු බාණ්ඩ. ඉතින් මේක ගැන ලොකු විස්තරයක් බලා ගන්න පුළුවන්. මම දාලා තියෙන link එකෙන් දරාස් එකට ගියොත් එහෙම ඉතින් ලංකාවේ කට්ටියත් ගොඩක් review දාලා තිබ්බා. ඉතින් මමත් තෝරගත්තේ ලංකාවේ කට්ටිය review දාලා තිබ්බ හන්දා. ඉතින් ඔයාලට පේන්නේ නැති අන්නේ විදිහට පුළුවන් අපිට tripod එක දිග කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට අපිට tripod එකක් විදිහට මේක හදා ගන්නත් පුළුවන්. මෙන්න මේ කැලි තුන දිග කරලා. එහෙනම් මේසෙ උඩ තියාගන්නත් පුළුවන් අපිට මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේක තව දිග කරගන්න. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මෙන්න මේක selfie stick එකක් විදිහට භාවිත කරන්න. ඉතින් යාළුවනේ ඔයාලට මෙන්න මේ ස්ක්‍රූ එකෙන් පුළුවන් ඔයාලට මෙන්න මේ tripod එක adjust කියන්නේ phone එක mount කරන කෑල්ල ඔයාලට පුළුවන් ඕන විදිහකට හදාගන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ remote එක හරහා ඔයාගේ tripod එක දුර තියලා photos capture කරන්න. ඉතින් ඔයාලට මෙන්න මේක bluetooth connect කරගත්තොත් එහෙනම් ඊටමත් පහසුවෙන් photos සහ videos ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක කොහොමද මේ ගැන ඔයාලගේ අදහස් පල්ලෙහාන් කමෙන්ට් කරලා යන්න. වීඩියෝ එක පල්ලෙහාන් තියෙන like බටන් එක press කරලා වීඩියෝ එක like එකක් දාලා ඉතින් අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. වීඩියෝ එකක් දාපු ගමන් notification එක කරහා ගෙන්න ගන්න bell icon එක all දාලා තියාගන්න. එහෙනම් මේක තවත් brand new video එකකින් හමුවෙමු පහන් ටෙක්නික් YouTube channel එකේ.